කෙනෙක්ගේ ජීවිතයේ විශේෂම දවස්, රසවත්ම දවස්, ඒ වගේම ආසාවෙන් බලාගෙන දින ගෙනපු දවස් කේක් හදන කෙනෙක්ගේ අතට, හෝම් බේකර් කෙනෙක්ගේ අතට මෙහෙමත් බාර දෙනවද? ඔව්. ඒක තමයි සෙනාරා කේක් පැරඩයිස් අපේ සහ ඔයාලගේ අතර ඇති විශ්වාසය. ඉතින් මේ ඕඩර් එක කස්ටමර් මට දෙද්දි කීවේ අක්කේ මේ චිට් එක ඔයා බලලා මට දුවෙක් ඉන්නවනම් මේක රෝස පාටින් හදන්න, පුතෙක් ඉන්නවනම් මේ කේක් එක ඇතුළේ නිල් පාටින් හදන්න කියලා. ඉතින් මම චිට් එක අරගෙන ගෙදර ඇවිල්ලා ඕපන් කරලා බලද්දි අනේ යාට හිටියේ චූටිම චූටි ආදරණීය දූ පැටික්කියක් කියලා තමයි ඩොක්ටර් චිට් එකේ සඳහන් කරලා තිබ්බේ. ඉතින් අපි බේක් කරගන්න ලෑස්ති කරපු බටර් කේක් එකට රෝස පාට කලරින් දාලා තමයි එයාගේ චිල්ඩ්‍රන් රිවිව් එකේ කේක් එක හැදුවේ. ඉතින් ඔන්න ඔය විදිහට පිටත කොහොම කේක් එක චුට්ටක්වත් පේන්නේ නැති වෙන්න සුදු පාට අයිසින් එකෙන් බටර් අයිසින් එකෙන් කවර් කරලා එයාවත් සර්ප්‍රයිස් කරන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් මේ කේක් එකේ අපි ගොඩාක් ලොකු ඩිසයින් දැම්මේ නැහැ. කේක් එකේ ෆුල් කේක් එක අපි බටර් අයිසින් එකෙන් වයිට් කලර් එකෙන් කවර් කරගෙන චූටි නොසෙල් ඩිසයින් එකක් දාලා ඊට අමතරව සුදු පාටින් බේබි කියලා ලෙටර්ස් කට් කරලා දැම්මා. එතකොට ඔන්න ඔය විදිහට තමයි. ඉතින් දැන් එයා කේක් එක බලලා එයාත් දැනගෙන එයාගේ බඩේ ඉන්න චූටි දූ පැටික්කියක් කියලා හරිම ආසාවෙන් ඇති කියලා මම හිතනවා. ඔන්න ඔය විදිහට කේක් එකේ ඩිසයින් එක අපි දාලා කේක් එක නොසෙල් එකෙනුත් ලස්සන ඩිසයින් එකක් දාලා ලෑස්ති කරා. එතකොට මේකට මීට අමතරව අපි කප් කේක් 10ක් ලෑස්ති කරා. ඒ කප් කේක් 10 වැනිලා කප් කේක් 10ක්. ඒකට අපි අයිසින් එක භාවිතා කරේ රෝස සහ නිල් වර්ණය. ඉතින් ඔන්න ඔය විදිහට රෝස සහ නිල් වර්ණය ලස්සනට එන්න 2D නොසෙල් එකේ ලස්සන මලක් දාලා බලන්නකෝ කොච්චර ලස්සනට දෙපැත්තට කලර්ස් දෙක බ්ලෙන්ඩ් වෙන්න අපි දාලා තියනවාද කියලා. ඔන්න ඔය විදිහට තමයි ඒ කප් කේක් 10ත් ඉතින් අපි ලෑස්ති කරේ. ඉතින් ඔයාගෙත් මේ වගේ ආදරණීය විශේෂම දවස්වලට රසවත්ව විශ්වාසයෙන් ඔයාගේ විශේෂම දවස් සමරන්න සෙනාරා කේක් පැරඩයිස් අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. කේක් එකේ ෆයිනල් ලුක් එක ඔන්න ඔය විදිහට තමයි තිබ්බේ.